ඉබිරාල කොහෙද මේ උදේ පාන්දරින්ම යන්නේ? හානේ හාමිනේ සුබ උදෑසන. මම මේ විල පැත්තට යන ගමන් හිටියේ. හාමි කොහෙද මේ යන්නේ? ඒක නෙමෙයි ඉබිරාල්. ඔච්චර හිමීට කොහොමද අනේ විල ගාවට යන්නේ? ඒක නම් අද දවසටම කරන්න වෙන්නේ නැති වැඩක්. හාමිනේ අය එහෙම කියන්නේ. මං මේ විදිහට ගිහිල්ලා විලට යන්න තමයි මේ යන්නේ. අපි එහෙනම් මෙහෙම වැඩක් කරමුද? කාටද බලමු වේගයෙන්ම විලට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දෙන්න තරගයක් තියලා බලමුද? ඒ විදිහට කියපු හාමිනේ ඔන්න ඉබිහාමුත් එක්ක තරගය පටන් ගත්තා. මෙයාට පුළුවන් වේගෙන් දුවගෙන ගියා. මොකද කොහොම හරි තරගේ දිනන්න ඕනිනේ. ඉතින් අනේ ඉබිහාමි එයාට පුළුවන් වේගෙන් හිමීට ඇවිදගෙන ආවා. කොහොම හරි තරගේ මන් දිනන්න ඕනි කියලා හිතමින් තමයි ඉබිහාමි ආවේ. ඉතින් හාමි එයාට පුළුවන් වේගෙන් කැලේ පාර දිගේ දුවගෙන ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට දැක්කා ඉබිහාමි කොහේවත් පේන්නේ නැහැ. හානේ ඉබිහාමි තාම හිමීට ගාට එනවා ඇති. එතකම් මම අර ගායට ගිහිල්ලා නිදා ගන්න ඕන. හරිම මහන්සි. නිදාගත්තත් ඉබිහාමිනේට නම් බෑනේ මාව පව් කරගෙන යන්න. මෙහෙම හිතපු හාමිනේ ගිහිල්ලා ගහක් යට හොඳට නිදාගත්තා. ඉතින් තරගේ දිනන්න හිතාගෙන ආව ඉබිහාමි හිමින් එනකොට දකිනවා ගහ යටට වෙලා නිදාගෙන ඉන්න හාමිනේ. හාමිනේ නිදි. මම යනවා යන්න. තරගේ දිනන්නත් ඕනිනේ. එහෙම හිතපු ඉබිහාමි හාමිනේ පහු කරගෙන ඉස්සරහටම ගියා. නිදාගෙන ඇහැරුණු හාමි හොඳටම බය වෙලා වටපිට බලනකොට ඉබිහාමි පේන්නවත් නැහැ. ඉතින් හාමි හිතුවා ඉබිහාමි මාව පහු කරගෙන ගිහින්ද කොහෙද කියලා. එහෙම හිතලා වේගෙන් දුවගෙන ගියා. හැබැයි ඒ යනකොට ඉබිහාමි ගිහිල්ලා තරගේ දිනුම් කණුව ගාවම නතර වෙලා. ඉතින් අන්තිමේට තරගෙන් දිනුවේ ඉබිහාමි. දුක දරා ගන්න බැරුව හාමිනේ හොඳටම ඇඬුවා. ඉතින් අඬලා හිතෙන් දහස් වෙනකන් හොඳටම ඇඬුවා.